සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. බොහෝ දෙනෙක් මගෙන් අහලා තිබුණා බබාලට නිතරම ඇන්ටිබයොටික්ස් දුන්නාම වෙන්න පුළුවන් නරක දේවල්. එහෙම නැත්නම් අතුරු ආබාධ මොනවද කියලා පුංචි පැහැදිලි කිරීමක් කරන්න කියලා. අන්න ඒ නිසා අද මම හිතුවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මම මීට කලින් ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඇන්ටිබයොටික්ස් කියන්නේ මොනවද? ඒක පාවිච්චි කරන්නේ කොහොමද? පාවිච්චි කරන්නේ මොනවටද? ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියලා ඊටාම සවිස්තරාත්මකව කියලා තිබුණා. මේ ගැන වැඩි අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවාම. ඒ නිසා මම යෝජනා කරනවා නැවත වරක් මේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න කියලා. ඇත්තටම ලංකාවේ ඇන්ටිබයොටික්ස් භාවිතා කරන එක ගැන විවිධ ප්‍රශ්න තියෙනවා. ඊටාම සරලව කියනවා නම් ඇන්ටිබයොටික් එකක් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කරන්නේ බැක්ටීරියාවක් නිසා අපිට ආසාදනයක් ඇති වූ අවස්ථාවක පමණයි. ඒ කියන්නේ අපිට එහෙම නැත්නම් අපේ දරුවන්ට නිතර හැදෙන වෛරස් ආසාදන වලට මේ ඇන්ටිබයොටික් එකක් භාවිතා කරලා කිසිසේත්ම වැඩක් වෙන්නේ නැහැ. එහෙම භාවිතා කරනවා නම් අපිට හරි අපේ දරුවන්ට හරි හැදිලා තියෙන ආසාදනය හරියටම හැදිලා තියෙන්නේ බැක්ටීරියා ආසාදනයකින්ද නැද්ද කියලා හරියටම දැනගන්න ඕනේ. ඊට අමතරව සමහර අවස්ථාවලදී වෛරස් ආසාදනයකින් පසුව ඇතිවන සෙකන්ඩරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. එහෙම නැත්නම් ද්විතීයික බැක්ටීරියා ආසාදනයකදීත් මේ විදිහට ඇන්ටිබයොටික්ස් භාවිතා කරන්න පුළුවන්. ඒ හැර හොඳින් මතක තියාගන්න ඇන්ටිබයොටික්ස් කියන්නේ කිසිසේත්ම හිතුමතයට භාවිතා කරන්න හොඳ නැති ඖෂධයක්. දැන් අපි බලමු ඔයාගේ දරුවට ඇන්ටිබයොටික්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධ නිතර දෙනවා නම් ඒ දරුවට ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ මොනවද කියලා. මේ ලිස්ට් එකේ තියෙන වැදගත්ම සහ භයානකම අතුරු ආබාධය තමයි ඇන්ටිබයොටික්ස් රෙසිස්ටන්ස් කියන්නේ. ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එහෙම නැත්නම් ප්‍රතිජීවක සඳහා වූ ප්‍රතිරෝධතා නිපදවීම කියන්නේ අපි ඊටම සරලව කියනවා නම් ඔයාගේ දරුවට නිතර ඇන්ටිබයොටික්ස් දෙනවා නම් සමහර විට ඇත්තටම එයාට ඇන්ටිබයොටික් එකක් ඕන වෙච්ච අවස්ථාවක මේ කිසිම බෙහෙතක් වැඩ කරන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒ හේතුව නිසාම දරුවට යම්කිසි විදියකින් බැක්ටීරියා ආසාදනයක් ඇති වුණොත් එහෙම ඒකට බෙහෙතක් නැතුව දරුවාට මාරාන්තික ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණේ තමයි මේ ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියලා මම ඊටාම සරලව පැහැදිලි කළේ. දෙවෙනි වැදගත් අතුරු ආබාධය තමයි මේ ඇන්ටිබයොටික්ස් නිතර භාවිතා කරනකොට දරුවගේ බඩවැලේ ඉන්න අපිට හිතවත් බැක්ටීරියා මිය දෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා තමයි ඔයා සමහර විට දරුවට ඇන්ටිබයොටික් එකක් දෙනකොට දරුවට බඩේලිය යන්න පටන් ගන්නෙ. ඉතින් මේකත් ඔයගොල්ලෝ වැරදිට හිතනවා සමහර විට මේ යන්නේ සෙම කියලා. ඇත්තටම මේ යන්නේ සෙම නෙමෙයි. මම මේ කතාව බොහෝ විට අම්මලා කියනවා අහලා තියෙනවා. ડોක්ටර් සෙමට බෙහෙතක් දුන්නා. බෙහෙත දුන්නාට පස්සේ බබාගේ කක්කත් එක සෙම යනවා කියලා තමයි අම්මලා කියන්නේ. ඇත්තටම මෙතෙන්දි වෙන්නේ බබා බොන ඇන්ටිබයොටික් එකකින්ද බබාගේ බඩවැලේ ඉන්න අපිට හිතවත් බැක්ටීරියා මිය ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් ආහාරයක් ගත්තට පස්සේ ඒක දිරවන්න බැරි වෙලා ඊට අමතරව මියගිය බැක්ටීරියාත් එක්ක අර බඩේලිය යාමක් තමයි මෙතෙන්දි සිදු වෙන්නේ. එහෙම නැතුව බබාගේ පෙනහළු වල ශ්වසන මාර්ගයේ තියෙන සෙම කක්කත් එක්ක යනවා වගේ දෙයක් නෙමෙයි මෙතෙන්දි සිදු වෙන්නේ. ඒ වගේම තමයි ඇන්ටිබයොටික්ස් විතර ගන්නකොට බබාගේ බඩේ ඇති වෙන වේදනාව එහෙම නැත්නම් බඩ පුරවා දැමීම ඊට අමතරව කෑම අරුචිය ඒ වගේම තමයි සමහර විට ඇලර්ජිස් එහෙම නැත්නම් ආසාත්මිකතාවත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බබාලගේ මේ බඩේ ඉන්න අපිට හිතවත් බැක්ටීරියා මිය යන නිසා බබාලගේ ඉමුනිටි එක එහෙම නැත්නම් ප්‍රතිශක්තිය අඩු වෙන්නත් පුළුවන්. ඇන්ටිබයොටික්ස් නිතර දෙන නිසා දරුවන්ට ඇති වෙන්න පුළුවන් තුන්වෙනි අතුරු ආබාධය තමයි දරුවන්ට ආසාත්මිකතාව ඇති වෙන එක. මේ විදිහට ආසාත්මිකතාව එහෙම නැත්නම් ඇලර්ජිස් වැඩිපුර ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා ඇන්ටිබයොටික්ස් නිතර භාවිතා කරන දරුවන්ට. සමමතු පිට කැසීම, පළු දැමීම, රත් පැහැ ගැනීම වගේ තත්ත්වයන් වල ඉඳලා ඊටම මාරාන්තික තත්ත්වයන් වන කම්පන තත්ත්වයන් දක්වා පරාසයක් තුල මේ ඇලර්ජිස් ඇති වෙන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි මේ විදිහට දරුවෝ නිතර ඇන්ටිබයොටික්ස් භාවිතා කරනකොට දරුවන්ගේ ඇඟේ අපිට අහිතකර ජීවීන් කොටසක් වර්ධනය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට හිතවත් නොවන එහෙම නැත්නම් අපිට හිතකර නොවන දිලීර වර්ග වගේ දේවල් දරුවන්ගේ ඇඟ මතු පිට හැදෙන්න පුළුවන්. කැන්ඩිඩා ආසාදනය කියන්නේ අන්න ඒ වගේ ඇති වෙන්න පුළුවන් ආසාදනයක්. පස්වෙනි අතුරු ආබාධය තමයි දරුවෝ නිතර ඇන්ටිබයොටික්ස් භාවිතා කරනකොට දරුවන්ගේ ප්‍රතිශක්තිය මේ ඇන්ටිබයොටික්ස් මත රඳා පවතින පටන් ගන්නවා. ඒ නිසා දරුවෙකුට යම්කිසි ආසාදනයක් ඇති වුනහම ඒ ආසාදනය ඇඟ ඇතුළෙම එහෙම නැත්නම් ඉබේම හොඳ වෙන්න තියෙන chance එක අඩු වෙනවා. ඒ වගේම තමයි නිතර ආසාදන තත්ත්වයන්ට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි ආසාදනයක් හැදුනහම සාමාන්‍ය දරුවෙකුට වඩා නිතර ඇන්ටිබයොටික්ස් බොන දරුවෙකුට මේ ආසාදනය හොඳ වෙන්න ගත වෙන කාලය වැඩි වෙන්න පුළුවන්. හයවෙනි අතුරු ආබාධය තමයි නිතර ඇන්ටිබයොටික්ස් බොනකොට දරුවගේ වර්ධනය සහ පෝෂණය අඩු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර මම මුලින් කිව්වා වගේ දරුවා නිතර ඇන්ටිබයොටික්ස් බොනකොට දරුවගේ බඩවැලේ ඉන්න අපිට හිතවත් බැක්ටීරියා විනාශ වීම. මොකද සමහර විට මේ බැක්ටීරියා වලින් තමයි දරුවා ගන්න ආහාරවල තියෙන පෝෂණය දරුවගේ ඇඟට අවශෝෂණය කරගන්න උදව් කරන්නේ.
ඉතින් මේ විදිහට මේ බැක්ටීරියා විනාශ වුණාට පස්සේ දරුවට යම් යම් පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා දරුවගේ පෝෂණය සහ වර්ධනය අඩපණ වෙන්න පුළුවන්. අවසාන කාරණේ තමයි දැනට හොයාගෙන තියෙනවා නිතර නිතර ඇන්ටිබයොටික්ස් භාවිත කරන දරුවන්ගේ මොළේ වර්ධනය වගේම හැසිරීමේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන් කියලා. මේකට හරියටම තාම හේතුවක් හොයාගෙන නැති වුණාට විද්‍යාඥයෝ සැක කරන දෙයක් තමයි දරුවගේ ආහාර මාර්ගයත් මොළයත් අතර තියෙන සම්බන්ධය නිතර නිතර ඇන්ටිබයොටික්ස් බොනකොට බිඳහෙලීමක් සිදු වෙනවා කියන කාරණාව. අන්න ඒ කාරණාව නිසා තමයි විද්‍යාඥයෝ සැක කරන්නේ මේ වගේ නිතර නිතර ඇන්ටිබයොටික්ස් බොන දරුවන්ගේ සමහර විට යම් යම් මානසික ප්‍රශ්න, මොළේ වර්ධනයේ ප්‍රශ්න වගේම යම් යම් හැසිරීමේ ප්‍රශ්නත් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මම හිතනවා ඔයාගේ දරුවා සමහර විට නිතර නිතර ඇන්ටිබයොටික්ස් බොනවා නම් මම මේ කියපු කාරණා වැදගත් වෙන්නේ නැති කියලා. මම නැවතත් කියනවා මම මීට කලින් මේ ගැන වීඩියෝ එකක් කළා. ඊටම සවිස්තරාත්මක වීඩියෝ එකක්. ආපහු ගිහිල්ලා එකක් බලන්න කියලා. ඉතින් මේ වගේ වැදගත් කරුණුත් එක්ක අපි ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.